ආයිබෝන් හැමෝටම ඔබ සෙනසුරු අපලයක් ඒ රාෂ්ට්‍රක අපලයක් කිව්වම කවුරු හරි කියලා තියෙනවා නිල් මණිකක් පළඳින්න කියලා. නැතිනම් රවිගේ අපලයට පද්මරාග මණිකක් දාන්න කීවාද? ඉතින් අද වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් ග්‍රහපල මගහරවා ගන්න මිල අධික මණික් ගල් පළඳිනවා. හැබැයි ඔබ දන්නවද ඔබේ කේන්දරේ නිවැරදිව පරීක්ෂා නොකර වැරදි මණික් ගලක් පැළඳුවොත් අපල සනීප වෙනවා වෙනුවට තියෙන ප්‍රශ්න 10 ගුණයකින් පමණ වැඩි වෙන්නට පුළුවන් කියලා. මණික් ගල් වලින් ඇත්තටම ග්‍රහපල නැති වෙනවද? ඒක පිටුපස්සේ තියෙන විද්‍යාත්මක රහස මොකක්ද? ඉතින් ඔබ තවමත් අපගේ YouTube නාලිකාව subscribe කර නොමැතිනම් subscribe කර තබා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝවක් දැමු විගසම notification එකක් ගෙන්වා ගැනීම සඳහා bell icon එක click කර all දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි අද වීඩියෝට යමු. අපි මේ කාලය ඇතුළතදී කේන්දරයට ගැලපෙනම මණික් ගලක් තෝරාගන්නේ කොහොමද? වැරදි මණික් ගල් පැළඳීමෙන් වෙන හානිය සහ වෙළඳ පොලේ තියෙන ව්‍යාජ මණික් වලට අහු වෙන්නේ නැතුව නිවැරදි මණික් ගලක් මිලදී ගන්නේ කොහොමද කියලා මුල සිට අගටම කතා කරමු. මුලින්ම බලමු මණික් ගලක් කෙනෙකුගේ ශරීරයට බලපාන්නේ කොහොමද කියලා. ජ්‍යොතිෂය වගේම නවීන විද්‍යාවෙත් පිළිගන්නවා විශ්වයේ සෑම ග්‍රහලෝකයකින්ම පෘථිවියට සුවිශේෂී කිරණ තරංගයක් නිකුත් කරනවා කියලා. ඒකට අපි කොස්මික් කිරණ කියලා හඳුන්වනවා. අපේ ශරීරයේ තියෙන සෞඛ්‍ය, මානසික තත්ත්වය සහ වාසනාව තීරණය වන්නේ මේ කිරණ අපේ ශරීරයට උරා ගන්න ප්‍රමාණය අනුවයි. යම් ග්‍රහයක් අපලයක් කියන්නේ ඒ ග්‍රහයාගෙන් අපේ ශරීරයට ලැබෙන්න ඕන සුබ කිරණ ප්‍රමාණය අඩුවීම හෝ දුර්වල වීමයි. ස්වභාවික මණික් ගලක් කියන්නේ වසර මිලියන ගාණක් තිස්සේ පොළොව යට අධික පීඩනයට සහ උෂ්ණත්වයට යටතේ හැදුණු khනිජ වර්ගයක්. මේවාට පුළුවන් අදාළ ග්‍රහයාගෙන් එන විශ්ව ශක්ති කිරණ හරියටම ඇන්ටනාවක් වගේ Taman වෙත ඇදලා ගන්න. ඒ ඇදලා අරන් අපේ ශරීරයට කාන්දු කරන්න හැකියාව තියෙනවා මේ මණික් වලට. මේක ජෝතිෂමය වශයෙන් වගේම වර්ණ චිකිත්සාව, කලර් තෙරපි මත පදනම් වූ ක්‍රියාවලියක්. දැන් අපි බලමු ප්‍රධාන ග්‍රහයන් 9 දෙනාට අදාළ වෙන මණික් වර්ග මොනවද කියලා. රවි ග්‍රහයා බලවත් කිරීම සඳහා පැළදිය යුත්තේ පද්මරාග හෝ රතු කැටය. රතු මණික් පැළඳීමෙන් උද්‍යෝගය, නිර්මාණශීලීත්වය, නායකත්වය, ඍජු බව, සුබවාදී බව, එඩිතරකම, කැපීපෙනීම, ප්‍රසිද්ධිය, සැමගේ ප්‍රසාදය හිමි වෙනවා. තවද මේ මණික් පැළඳීම නිසා හදවත් රෝග, රුධිර පීඩනය, ඇස් රෝග, හිසේ රෝග නැති වෙනවා. මෙම රතු මණික් පැළඳීම රත්තරන් මුදුවක් යොදාගන්නේ නම් වඩාත් යෝග්‍යයි. අතේ වෙදගිල්ලේ පළඳින්න. පුරුෂයන්ගේ දකුණු අතද ස්ත්‍රීන්ගේ වම් අතද පැළඳීම සුබයි. රවිට පැළඳින පද්මරාග හෝ රතු කැට ගලක් කැරට් 2.5ක් බර විය යුතුයි. ඉරිදා දිනක මිලදීගෙන ඉරිදා දිනකම අතේ පැළඳිය යුතුයි. මේට ආදේශික වශයෙන් රතු කිරිංචි, ජාගුන්, ගිනි රබහ, රතු ආර නූල්, රතු තෝරමල්ලි පද්මරාගයක් වෙනුවට පැළඳිය හැකිය. එහි බර පද්මරාගයේ බරමෙන් දෙගුණයක් ගත යුතුයි. සඳු ග්‍රහයා සඳහා මුතු හෝ චන්ද්‍රකාන්ති යොදා ගැනීම සුදුසුයි. වඩාත් යෝග්‍ය වන්නේ මුතුය. මෙම මණික් පැළඳීමෙන් සැහැල්ලු මනසක් ඇතිවීම, සිතේ සාංකාව නැතිවීම, මනස පාලනය කර ගැනීමේ ශක්තිය, සමාජය පිළිබඳව සුබවාදී දැකීම වැනි හැකියාවන් ලැබෙනවා. මේ තුලින් ඇස් රෝග, මානසික හා සිහිමද ගතිය, උදරයේ රෝග නැති වෙනවා. දුර්වල සඳුගේ බලපෑමෙන් නිහිත රෝග සෑදෙනවා. ඒක නිසා ඒ රෝග මගහරවා ගැනීමට මෙම ග්‍රහයාට අදාළ මණික් වර්ගයක් පැළඳීම මගින් හැකියාව ලැබෙනවා. මෙම මුතු ඇටය රිදී මුදුවක පළඳින්නේ නම් වඩාත් යෝග්‍යයි. අතේ සුලැඟිල්ලේ පළඳින්න. සඳුර පළඳින මුතු කැරට් 2ක් බර විය යුතුය. මුතුවලට ආදේශකයක් වශයෙන් චන්දකාන්ති පාෂාණය භාවිතයට ගැනීමට හැකියාව ඇත. ඊට අමතරව සුදු නීල භාවිතා කිරීමට හැකියාව තියෙනවා. සඳුදාව බ්‍රහස්පතින්දා දිනකදී මෙම ගල් මිලදී ගත යුතු අතර සඳු හෝරාවෙන් පැළඳීම සිදු කළ යුතු වෙනවා. කුජ ග්‍රහයා කුජ ග්‍රහයා බලවත් කිරීම සඳහා රතු කොරල් යොදා ගැනීම සුදුසුයි.
මෙය මුහුදෙන් ලබා ගන්නා කොරල් විශේෂයක්. මේ නිසා ශරීරයේ ශක්තිය, ආත්ම විශ්වාසය, බුද්ධි වර්ධනය, ක්‍රියාශීලීත්වය, නායකත්වය, දරා ගැනීමේ හැකියාව සහ තර්ක කිරීමේ හැකියාව ලැබෙන බව කියවෙනවා. ශරීරයේ උෂ්ණ රෝග, සමහි රෝග සහ ලේ සම්බන්ධ රෝග වළක්වන බවට සඳහන් වෙනවා. කුජ දුර්වල නම් ඉහත රෝගාබාධ ඇතිවිය හැකිය. කුජගහනයට ගන්නා රතු කොරල්, එවත් රෙඩ් කොරල්, සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා යන දිනක මිලට ගත යුතු අතර කුජ දින කුජ හෝරාවෙන් වෙදගිල්ලේ පළදීම සුදුසුයි. මෙහිදී රන් හෝ රිදී මුදුවක් යොදා ගැනීම සුදුසු වන අතර රතු පබළු මුහුදෙන් ලබා ගනී. රතු තිරුවානා සූර්යකාන්ති පාෂාණයේ ආදේශකයන් ලෙස ගත හැකිය. බුධ ග්‍රහයා. බුධ ග්‍රහයා බලවත් කිරීම සඳහා පච්ච මැණික් ගල් පැළඳීම හොඳයි. මෙම ගලක් පැළඳීමෙන් කතනයේ වර්ධනය, ඉගෙනීම, ලිවීම, කලාත්මක හැකියාව, ඥානය, තීක්ෂණ නුවණ, තාර්කික බව, උත්සාහවන්ත බව හා මතක වර්ධනය ඇති වෙනවා. සීමද ගතිය, ගොත බව, හිස රදය, ස්නායු රෝග, බඩවැල් ආශ්‍රිත හා හුස්ම ගැනීමේ අපහසුතා, බිහිරි බව, සමෙහි රෝග ආදී මේ තුලින් යම් පමණකට වළක්වාලනවා. දුර්වල බුදුග්‍රහ බලපෑම ඉතා ඉහත රෝග ඇතිවීමට හේතු වෙනවා. පච්ච ගලක් රන් හෝ රිදී මුදුවක සුලැඟිල්ලේ පළඳින්න. බුධග්‍රහය සඳහා පච්ච ගලක් කැරට් 3ක් පමණ විය යුතුය. බදාදා දිනක මිලදී ගත යුතු අතර බදාදා බුදු හෝරාවෙන් අත පළඳින්න. පච්ච ගල වෙනුවට ආදේශ වශයෙන් පච්ච පඩියෙන් අගස්ති ජාගූන් පැළදිය හැකිය. පච්ච ගලමෙන් දෙගුණයක් බර විය යුතුය. ගුරු ග්‍රහයා. පුෂ්පරාග මැණික් යොදා ගැනීමෙන් ගුරු ග්‍රහයා බලවත් කළ හැකි බව කියවේ. ඉගැන්වීම වර්ධනය, අවංක බව, ධාර්මික බව, සමාජයට ප්‍රියවීම, ස්ථීරත්වය, සුභවාදී බව, නීතිගරුක බව, සිතේ සතුට හා සමාජ ආකර්ෂණය ඇතිවේ. ශරීරයේ හටගන්නා අක්මා රෝග, මේද වැඩිවීමේ රෝග, හදවත් ආශ්‍රිත රෝග, සමේ රෝග, බඩේ වාත රෝග ආදී රෝග මේ තුලින් වැළකේ. ගුරු දුර්වල වීමෙන් ඉහත රෝග ඇතිවේ. පුෂ්පරාග මැණික ඇල්ලිය යුත්තේ රත්රන් මුදුවකය. අතේ දඹර ඇගිල්ලේ පළදින්න. ගුරු ග්‍රහයා සඳහා වෙන මෙම පුෂ්පරාග මැණික් ගල බර කැරට් 6කි. බ්‍රහස්පතින්දා ගුරු හෝරාවෙන් අත පළදින්න. පුෂ්පරාග ගලට ආදේශක වශයෙන් කහමුතු පැළඳීමට හැකිය. කහපාට ජාගුන් පළිඟු පඩියෙන් කහපාට තෝරමල්ලි ගත හැකිය. පුෂ්පරාග ගලමෙන් දෙගුණයක් බර විය යුතුය. සිකුරු ග්‍රහයා. සිකුරු ග්‍රහයා බලවත් කිරීම සඳහා දියමන්ති හෝ සුදු නිල් මැණික් පැළඳීම සුභය. මෙහි වඩාත් යෝග්‍ය වන්නේ සුදු නිල්ය. මේ මැණික් ගල් පැළඳීමෙන් පහත් සඳහන් යහපත ළඟා වේ. මානසික සතුට, කැපී පෙනීම, සුවපහසු ජීවන රටාව, ආදරය, කරුණාව නිරතුරුව ලැබීම දැක්විය හැකිය. මානසික රෝග, තයිරොයිඩ් ග්‍රන්ථි, හිසේ කැක්කුම්, හිසකෙස් ගැලවීම ආදී රෝග මේ මැණික් පැළඳීමෙන් අහෝසි වෙයි. ඉහත රෝග ඇතිවන්නේ සිකුරු දුර්වල වූ විටය. සුදු නිල් මැණික් පැළඳීමට රිදී මුදුවක් වඩාත් හොඳයි. මුදුව පැළඳීම සඳහා අතේ මැදගිල්ල යොදා ගන්න. දියමන්ති හෝ සුදු නිල් මැණික් ගන්නා අතර දියමන්ති හෝ සුදු මැණික් ගන්නා විට කැරට් 1/2ක්ද සුදු නිල ගන්නා විට කැරට් 3ක්ද විය යුතුය. සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් පැළඳීම කළ යුතුය. සිකුරාදා දිනක මිලදී ගැනීමට හැකියාව ඇතිනම් වඩාත් යෝග්‍යයි. ආදේශක වශයෙන් ජාගුන්, සුදු තෝරමල්ලි, සුදු නිල් ගත හැකිය. ස්ත්‍රීන්ට දියවන්ති පැළඳීම නුසුසුදු බව කියයි. විවාහ කඩාකප්පල් වන බවට මතයක් තිබේ. ඒක නිසා සුදු නිල් භාවිතා කිරීම වඩාත් යෝග්‍යයි. ඒ ස්ත්‍රීන් සඳහා පමණක් සුදු නිල් යොදා ගැනීමට හැකියාවක් ඇත. ශනි ග්‍රහයා. සෙනසුරේවත් ශනි ග්‍රහයා බලවත් කිරීම සඳහා නිල් මැණික් පැළඳීම සුදුසුය. මෙම මැණික් පැළඳීමෙන් දූරදර්ශී බව, සංයමය, ආචාරශීලී බව, වෙහෙස වී වැඩ කිරීමේ හැකියාව, ආගමික භක්තිය ඇතිවේ. තවද ශනි දුර්වල වීමෙන් නැතිවන අංශභාගය, සිහිවිකල බව, හදවත් ආශ්‍රිත රෝග, වසා පද්ධති රෝග, අස්ථි හා ශරීර දුර්වල වීමෙන් වන රෝග මේ මගින් සුව කළ හැකි වේ. මෙම මුදුවක් සඳහා රිදී භාවිතා කරන්න. රිදී මුදුවක් නිල් මැණික් කල්ලා මැදගිල්ලේ පළඳින්නට
අමතක නොකරන්න. ශනි ග්‍රහයා සඳහා වන බ්ලූ සපාරි මැණික් කැරට් 5ක් පමණ බර විය යුතුය. සෙනසුරාදා දිනක මිලදී ගත යුතු අතර සෙනසුරාදා දිනක සෙනසුරු හෝරාවෙන් මිලදීගෙන එම වෙලාවෙම අතපන දෙන්න. ආදර්ශ වශයෙන් නිල් පාට ජාගුන්, නිල් පාට අඹතෙස්ටි, නිල් පාට තෝරමල්ලි, කාක නිල, නිල් කරච්චි ගත හැකිය. සෙනසුරාදා දින රවි අස්තවීමට පැය දෙකකට පෙර මෙමුදුව පැළඳිය යුතුය. රාහු ග්‍රහයා. රාහු ග්‍රහයා බලවත් කිරීම සඳහා ගෝමේද ගලක් පැළඳීම සුදුසුය. මෙම ගල තුලින් මානසික සැහැල්ලුව, ආත්ම විශ්වාසය, සිතේ සංකාව දුර්වීම, සතුට වර්ධනය, අමතක වීම හා අපිලිවෙල ගතිය නැතිවේ. මානසික රෝග, අම්ල පිත්ත, නහර ඉදිවීම, රුධිර පීඩනය, සමය රෝග, සිතේ බිය නැතිවේ. දුර්වල වූ රාහුගෙන් ඉහත රෝග ඇතිවේ. ගෝමේද මැණික් පැළඳිය යුත්තේද රන් මුදුවකය, අතේ බැඳ ගිල්ලේය. රාහු අපලයට ගෝමේද ගල කැරට් 6ක් බර විය යුතු බව සඳහන් වේ. බදාදා දිනක සන්ධ්‍යාවේ අෂ්ටධාතු ලෝහයකින් සාදාගත් මුදුවකින් මැදගිල්ලේ පළදින්න. ආදේශ වශයෙන් රබහ ගත යුතුවේ. ගෝමේද යනු හරකගේ ලේ පාට වන අතර රබහ යනු හරකගේ මුත්‍රා බින්දුවක පාට වේ. කේතු ග්‍රහයා. කේතු ග්‍රහයා බලවත් කිරීම සඳහා වෛරෝඩි මැණික් පැළඳීම සුදුසු වේ. මෙලෙස මැණිකක් පැළඳීමෙන් තීක්ෂණ බුද්ධිය, සිතේ ශාංකාව නැතිවීම, බිය නැතිවීම, නිර්මාණශීලීත්වය වර්ධනය වීම, කාර්මික ඥානය වර්ධනය වීම සිදුවේ. මේ තුලින් වසංගත රෝග, ආසාත්මික දිරවීමේ රෝග, කායික දුර්වලතා, අමතක වීමේ රෝග ආදී දුර්වලකම් නැති වී දියුණුව ඇතිවේ. දුර්වල කේතුගෙන් සිදුවන ඉහත රෝග මේ තුලින් නැතිවේ. මේ සඳහා රිදී මුදුවක් පැළඳීම හොඳයි. අතේ මැද ගිල්ලේ පළදින්න. කේතු අපලේ සඳහා ගන්නේ වෛරෝඩි මැණික් වේ. මැණික කැරට් 3ක් පමණ බර විය යුතුය. බ්‍රහස්පතින්දා දිනක රාත්‍රියේ ගුරු හෝරාවෙන් පළඳින්න. මෙන්න හැමෝම වරද්ද ගන්න තැන. ගොඩක් අය හිතන්නේ සෙනසුරු අපලයක් ආවම නිල් මැණිකක් දාන්න ඕන කියලා. ඒක සම්පූර්ණ වැරදි. ජ්‍යොතිෂ නීතියට අනුව කේන්දරයක 6 වෙනි රෝගස්ථානයේ, 8 වෙනි මරණ ස්ථානයේ සහ 12 වෙනි වැය ස්ථානයේ අධිපති ග්‍රහයන්ගේ මැණික් කිසිම විටක පළඳින්නේ නැහැ. ඔබේ කේන්දරයේ සෙනසුරු ඉන්නේ 8 වෙනියේ නම් ඔබ නිල් මැණිකක් දැම්මොත් වෙන්නේ අපලේ හොඳ වෙන එක නෙමෙයි, ලෙඩ රෝග සහ අනතුරු තවත් වැඩි වෙන එක. හරියට ඒක නිකන් ඔබට ගහන්න පොල්ලක් අතේ තියන් ඉන්න කෙනෙක්ගේ අතට කඩුවක් දුන්නා වගේ වැඩක්. එතකොට ඔබට තියෙන භයානකකම තවත් වැඩි වෙනවා. මැණික් පැළඳිය යුත්තේ කේන්දරයේ ඉන්න ලග්නාධිපති, පස්වැන්නාධිපති සහ නවවැන්නාධිපති කියන යෝගකාරක සුබ ග්‍රහයන් දුර්වල වෙලා ඉන්නවා නම් ඒ අයට බලය දෙන්න විතරයි. ඒ නිසා අපල කරන ග්‍රහයාගේ මැණික නෙවෙයි, අපල පාලනය කරන්න පුළුවන් ග්‍රහයාගේ මැණිකයි පැළඳිය යුත්තේ. මැණික් ගලක් පැළඳීමේදී අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු රීති 3ක් තියෙනවා. ඒ තමයි සමට ස්පර්ශ වීම. මැණික් ගලක් අල්ලපු මුදුවේ හෝ සුරේ යටිපතුල විවෘතව තිබිය යුතුයි. එවිටයි ආලෝක කිරණ මැණික් ගල හරහා ගොස් අපේ ශරීරයේ සමේ වදින්නේ. දෙවෙනි එක තමයි નિયમિત බර. ශරීරයේ බර අනුව මැණික් ගලේ බර කැරට් ප්‍රමාණය තීරණය විය යුතුයි. සාමාන්‍යයෙන් කැරට් 2.5 අතර ස්වභාවික ගලක් වීම වැදගත්. තුන්වෙනි එක තමයි ජීවාම් කිරීම සහ සුබ නැකත. මැණික් ගල පැළඳීමට පෙර අදාළ ග්‍රහමන්ත වලින් ජීවාම් කර ඒ ග්‍රහයාට අදාළ සුබ දිනයක සුබ නැකතක සුබ වේලාවක පැළඳිය යුතුයි. තවත් වැදගත් දෙයක්, වෙළඳ පොලේ තියෙන වීදුරු හෝ කෘත්‍රිම මැණික් වලින් කිසිම ග්‍රහඵලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් සහතික කළ ස්වභාවික මැණික් විතරක්ම තෝරා ගන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මැණික් ගලක් කියන්නේ ඔබේ දෛවය වෙනස් කරන මැජික් එකක් නෙමෙයි. ඒක ඔබේ ශරීරයේ ශක්තිය සහ මානසික ඒකාග්‍රතාවය වැඩි කරන ස්වභාවික උදව්කරුවෙක් විතරයි. ඒ සමගම ඔබේ උත්සාහය සහ යහපත් චින්තනය තියෙනවා නම් ඕනෑම ග්‍රහඵලයක් පරාජය කරන්න පුළුවන්. ඔබ දැනටමත් මැණික් ගලක් පළඳින කෙනෙක්ද? ඒකෙන් ඔබට ලැබුණු ප්‍රතිඵලය මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ රසවත් වගේම වැදගත් වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ලබන සතියේත් මේ වගේම තවත් වීඩියෝකින් හමු වෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා.